සුබ දවසක් කියලා පිළිගන්න අදත් සජිත් ටෙක් YouTube වීඩියෝ channel එකට. ඉතින් අදත් ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ SLT fiber connection එකේ condition එක කොහොමද අපි check කරගන්නේ කියන එක. ඉතින් ඇත්තටම line එක අපිට set කරලා දීලා ගියාට අපි දන්නේ නැහැ මේකේ condition එක කොහොමද තියෙන්නේ. ඇත්තටම ඔයාලගේ speed එක වෙන්න පුළුවන්. කියන්නේ හැම කෙනෙක්ගේම speed එක වුණාට connection condition එක කොහොමද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. මොකද අපිට ස්පීඩ් එක කිසිම ගැටලුවක් නැතුව ඩවුන්ලෝඩ් ස්පීඩ් අප්ලෝඩ් ස්පීඩ් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපේ ලයින් එකේ කන්ඩිෂන් එක මොන වගේ තත්යකද තියෙන්නේ කියන එක අපිට ඇත්තටම ගොඩක් වැදගත් වෙන්නේ ඔන්ලයින් ගේම් සෙල්ලම් කරන අයට වගේ තමයි. ඉතින් ඇත්තටම යාළුවට ගොඩක්ම වටින දෙයක් තමයි පින් එක කියන එක. ඉතින් පින් එක ස්ටේබල් තියෙන නම් කනෙක්ෂන් එකේ කන්ඩිෂන් එක හරියටම තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු කන්ඩිෂන් එක මොන වගේ ලෙවල් එකකද තියෙන්න ඕනේ, මොන වගේ කන්ඩිෂන් එකක් තියෙද්දිද අපිට ගේම් එක හරියට සෙල්ලම් කරන්න පුළුවන් කියලා. හරි එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි කොහොමද බලමු කනෙක්ෂන් එකේ කන්ඩිෂන් එක චෙක් කරගන්නේ. දැන් ඔයාලගේ රවුටර් එකේ IP ඇඩ්‍රස් එක ටයිප් කරලා රවුටර් එක ඇතුළට යන්න. රවුටර් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලගේ දැන් මගේ තියෙන රවුටර් එක නෙමෙයි වෙන්න පුළුවන් ඔයාලගේ තියෙන්නේ. ඉතින් ඔයාලගේ තියෙන රවුටර් එකේ ඔයාලා කොතනක හරි PON කියන එක තියෙනවද කියලා බලන්න. අනිවාර්යයෙන්ම තියෙනවා. කොතනක හෝ සෙටිං වල මෙතන මේ PON කියන එක ඇති. එතන ඔයාලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මෙතන මේ RX power කියන එක. right? මෙතනදී තමා මේකෙන් තමයි තීරණය කරන්නේ ඇත්තටම කනෙක්ෂන් එකේ කන්ඩිෂන් එක කොයි විදිහටද තියෙන්නේ කියන එක. right? ඉතින් ඇත්තටම මෙතන මගේ RX power එක තියෙන්නේ ඍණ 23 එකක්. right? ඇත්තටම මේක normal condition එක normal. ඒ කියන්නේ මේක online game සෙල්ලම් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. right? ඉතින් හරි. එතකොට අපි බලමු මොකද bad condition එකක් කියන්නේ සහ මීට වැඩිය condition එක හොඳ වුණාම කොහොමද වෙන්නේ කියන එක. right? හරි. ඊට පස්සේ මම ඔයාලට මෙතන පෙන්නන්නම්. එතන ඔයාලට වෙනවා මම text file එක type කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඍණ 10ත් 18ත් අතර තියෙනවා නම් signal strength එක ගොඩක්ම හොඳයි. ඇත්තටම condition එක stable connection එකක් තියෙනවා. ඒ වගේම තමයි normal. ඍණ 18ත් 24ක්. ඇත්තටම මගේ තියෙන්නේ 23. ඒ කියන්නේ මගේ තියෙන්නේ normal level එක. ඒ කියන්නේ ගොඩක්ම fiber connection එක normal level එක තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙතන ඔයාලට පේනවා warning soon. ඒ කියන්නේ ඇත්තටම ඍණ 25න් එහාට ගිහින් 28ත් අතර වුණොත් ඔයා ඉන්නේ ඇත්තටම condition එක drop වෙනවා. ඒ කියන්නේ connection එක ඔයාලට speed එකේ upload එකේ වෙනසක් තේරෙන්නේ නැහැ. මේක ඇත්තටම වැදගත් වෙන්නේ online game සෙල්ලම් කරනකොට තමයි. මොකද එයාලා game එක play කරද්දී එයාලගේ pin එක stable වුණත් නමුත් එයාලව game එක lag වෙන්න සහ freeze වෙන සම්භාවිතය ගොඩක්ම වැඩි. ඒ වගේම connection drop එකක් සිද්ධ වෙනවා ඔයාලා මේ level එකේ ඉඳියොත්. right? ඒ වගේම තමයි 28ත් 30ත් අතර වුණොත් අනිවාර්යයෙන්ම connection loss එකක් තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට online game සෙල්ලම් කරන්න ඇත්තටම බෑ. මේ condition එක තියන්න. ඇත්තටම best level එක වෙන්නේ මෙන්න මේ 18යි 24යි කියන range එකේ ඔයාගේ මෙතන PON කියන එකේ RX power එක තියෙනවා නම් 18යි 24යි level එකේ ඇත්තටම හොඳ condition එකක් තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලා condition එක 25ට එහා ගිහිල්ලා තියෙනවා නම් ඔයාලා online game සෙල්ලම් කරන කෙනෙක් නම් ඉතින් ඇත්තටම අනිවාර්යයෙන්ම SLT එකට කතා කරලා ඔයාලා මේක විස්තරය පැහැදිලි කරලා කියන්න මෙන්න මේ හේතුව නිසා අපිට මෙන්න මේ ප්‍රශ්න තියෙනවා game එක lag pin එක stable තියෙන්නේ නැහැ. ඉතින් ඔයාලා 28න් එහා පැත්තට තියෙනවා නම් ඇත්තටම bad condition එකක් තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම කවුරු හරි කෙනෙක් මේක දැනගෙන ඉඳී නැත්නම් අද මේක check කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාගේ connection එකේ condition එක කොහොමද තියෙන්නේ කියලා. හරි guys, ඉතින් මේ විදිහේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. මතක තියාගන්න අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි තවත් අලුත් මේ විදිහේ වීඩියෝ එකකින් හම්බෙමු.